නිකන් ඉන්නකොට අපේ ජීවිතේ ලොකු දවස් මොන වගේ වෙයිද කියලා හිතලා බලනවනේ. ඒ කියන්නේ අපේ වෙඩින් එක, බර්ත්ඩේ එක, ෆස්ට් ඩේට් එක ඒ වගේ දේවල් ගැන අපි ඩේ ඩ්‍රීම් කරනවනේ. ඒත් පුදුමයි මම කවදාවත් මගේ ග්‍රැජුවේෂන් ඩේ එක මොන වගේ වෙයිද කියලා හිතලා තිබ්බේ නෑ. අන්තිමට ඒ දවස් එනකම්. ඉතින් ඒ දවස් ආවහම මොකක්ද එක්ස්පෙක්ට් කරන්න ඕනි කියලාවත් දැනන් හිටියේ නෑ. ඒ හින්දාමද දන්නේ නෑ ඒ දවස පුරාම තිබුණේ හරිම අමුතු සතුටු ෆීලිං එකක්. අද අපේ ග්‍රැජුවේෂන් එක දැන් අපි VMIC වෙච් එකට ඇවිල්ලා ඉන්නේ. අපේ සෙෂන් එක තමයි අන්තිමට තියෙන්නේ. ඒ කියන්නේ පටන් ගන්න 5:00 ඉවරනේ 7:00. ඒකට අපි ආව 12:00 විතර. ඉතින් අපි ෆොටෝ ගන්න එහෙම ඒවලින් තියෙන්නේ 2:00 2කට තමයි පටන් ගන්න. 2කට පටන් ගන්න. ලේසි නෑ. අපි මේ හැවට තැනක් බලාව හැමතැනම කට්ටිය ෆොටෝ ඩින්ගක් ගන්න. අපි ප්‍රොෆෙෂනල් එක තියෙන්නේ මේ 3ට වගේ. එතකන් අපිට පුළුවන් විදිහට ෆොටෝ ටිකක් ගන්න. ඒ දවසම පිරීලා තිබුණේ මල් වලිනුයි ෆොටෝ වලිනුයි හරිම සතුටු මොමන්ට්ස් වලිනුයි. ඉතින් අපි එදා ගියේ අපේ පවුලේ අයත් එක්ක. එයාලා අපි වෙනුවෙන් එයාලගේ ලස්සන ඇඳුම් වලින් ලෑස්ති වෙලා අපිටත් වඩා සතුටින් ඉන්නවා දකිනකොට දැනුනේ කියා ගන්න බැරි සතුටක්. ඇත්තටම අපිට හිතුණා අද දවසේ ඩිග්‍රී එක ගන්න අපි දෙන්න වුණාට ඒක එයාලටත් ගොඩාක් අයිති කියලා. මොකද අම්මෝ දැන් නම් ඇති කියලා අපිට හිතන හැම වෙලාවකම එයාලා තමයි අපව පුෂ් කරේ. ආයෙමත් අපේ වටිනාකම් මතක් කරලා දුන්නේ. අවුරුදු ගාණක් ඒ වෙනුවෙන් ගොඩාක් කැපකිරීම කරේ. Your strength and show me your weakness. We're in this together now. We're in this together now. Give me your love and tell me your secrets. 'Cause we're in this together now. Yeah, we're in this together now. අනිත් එක අපි දෙන්නම දෙන්නට උදව් කරගෙන එක එක්කෙනාගේ තෙරපිස්ට් වෙලා ගොඩාක් සතුටු වගේම ගොඩාක් දුෂ්කර කාලත් අපි පහු කරලා අන්තිමට අපි දෙන්නටම අපේ මේ මයිල්ස්ටෝන් එක ෂෙයා කරගන්න පුළුවන් වෙච්ච එක ගැන ගොඩාක් ග්‍රේට්ෆුල්. ඇත්තටම හිතලා බැලුවම මේ ඩිග්‍රී එක අවුරුදු 6ක් වුණාට අපි ඩොක්ටර්ස්ලා වෙන්න ආසයි කියලා හිතලා ඒ වෙනුවෙන් කැප වුණේ ඉස්කෝලේ කාලේ ඉඳන්නේ. බයෝ සයන්ස් ස්ට්‍රීම් එක තෝරාගෙන ඒ ලෙවල් වලට හොඳට වැඩ කරලා. ඉතින් අන්තිමට බැලුවම අපි අද මේ ගන්න ඩිග්‍රී එක ගන්න අපි අවුරුදු 10කටත් වඩා කැප වෙලා තියෙනවා. මනුස්සයෙක්ගේ ජීවිත කාලෙන් දශකයකටත් වඩා එක ෆෝකස් එක්කර වැඩ කරනවා කියලා කියන්නේ ලේස් දෙයක් නෙවෙයිනේ. ඉතින් අපිට හිතුණා අපි අපිටම පොඩි thank you පාරක් දාගන්න ඕන කියලා අද වගේ දවසක. මගේ අම්මයි අප්පච්චි හැම වෙලේම කම්ප්ලේන් කරනවා මම මට ක්‍රෙඩිට්ස් දී ගන්නෑ. මගේ වටිනාකම අඳුරන්නේ නෑ එම කියලා. ඒත් ඔන්න අද අපි දෙන්නටම අපි දෙන්න ගැන ගොඩක් සතුටු හිතුණා මෙච්චර දුර ආපු එක ගැන. අපි ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර්ගේ ෆොටෝ ගත්ත මෙතන වහින්න ගත්තනේ. ඔව් වහින්න ගත්තා. ඒ පාර අපි මුලින්ම එවන එක ගිහිල්ලා ගත්තා. ගත්තට පස්සේ වහින්න එක අඩු වුණා. දැන් අරන් ඉවරයි. දැන් චුට්ට කාය පායලා. අපිට හම්බුනේ පෙන්නන ඉඳ.
අපේ තියෙන හසිතට හම්බුන ලස්සන බොකේ එක. ඒ නිලිස තියනවා නිල් කරපු මලු තියෙන. හිහිහි. ඒ තියන්නේ මට හම්බුන එකක්. ඒ නිසකී. ඔන්න කතාවට අදාළ නැති වුණත් ගොඩක් අය අහලා තිබ්බ අපේ my university chapter journal එක ගැන. ඒක අපි දෙන්න තමයි හැදුවේ. ඒක ලස්සන පාට පිට තියෙන prompted journal එකක්. ඒ නිසා ගොඩක් හිතන්න ඕනේ ඕනම කෙනෙක්ට පුරවන්න පුළුවන් හිස් පිටුත් තියෙනවා. ඒක ඕනම කෝස් එකක් කරන ඔයාට හරි ඔයාගේ යාළුවෙක්ට හරි ෂෝ gift එකක් වෙයි. අපිට මැසේජ් එකක් දාලා ඒක ගන්න පුළුවන්. අපේ TikTok, Instagram follow කරන්න. ඉතින් මං කියා හිටපු ඒ ලොකු දිග කාලයක් තනියම වෙන්නත් බෑනේ. ඉස්කෝලේ කාලේ ඉඳන් මේ වෙනකන් අපට උගන්වපු ටීචර්ස්ලා හැම දෙයකටම හිටපු යාළුවෝ ඒ වගේම මෙඩිකල් ස්කූල් එකේදී අපිට ඉගෙන ගන්න ගොඩක් උදව් කරපු පේෂන්ස්ලා තව ගොඩාක් අය මේ දවසේ කොටස් කරෝ. ඉතින් මේ දේවල් හිතලා මුළු දවසම අපේ හිතේ තිබ්බ ලොකු ග්‍රැටිටියුඩ් එකක්. හයි. අපි යනවා. Disaraka DRSP. ඉතින් අන්තිමට අපි ස්ටේජ් එකට ගිහිල්ලා ඩිග්‍රිය අතට ගත්තහම දැනුණු ෆීලිං එක හරිම දුක සතුට මිශ්‍ර වෙච්ච එකක්. මොකද මට රියලයිස් වුණා අපේ මේ දවස ලොකු චැප්ටර් එකක එන්ඩින් එකක් කියන ෆීලිං එකට කෝට් අප් වෙලා හිටියට ඇත්තටම මේ දවස ලොකු බිගිනින් එකක් නේද කියලා. අපි චූටි කාලේ ඉඳන්ම ඉස්කෝලේ කාලේ කැම්පස් කාලේ ඔය හැම කාලෙකදීම අපේ ලයිෆ් එක ගෙවුනේ ගොඩක් වෙලාවට අනිත් අයගේ ෂෙඩියුල්ස් වලට. ඒ කියන්නේ අපි එක්සෑම් ලියන්නේ කවද්ද, අපි වැකේෂන් ගන්න කවද්ද, කොටිම අපේ කාලසටහන තියෙන විදිය මේ හැම දේම වෙන කෙනෙක් ඩිසයිඩ් කරලා තියෙන්නේ. ඉතින් අපි අපේ යාළුවෝ එක්ක ඒ කොමන් ගෝල් එකට තමයි හැමෝම එකට වැඩ කරේ. ඉස්කෝලේ කාලේ නම් කොහොම හරි විභාග පාස් වෙලා එළියට යන්න, කැම්පස් කාලේ නම් කොහොම හරි මේ ඩිග්‍රී එක අතට ගන්න අපි එක විදිහකට වැඩ කරා. ඒත් දැන් අපි මෙතනින් එළියට ගියාම ඒ හැම දේම වෙනස් වෙනවා. ඉතින් ජීවිතේ පළවෙනි වතාවට අපි all alone වෙනවා. ඒ කියන්නේ අපට තීරණය කරන්න වෙනවා අපි කරන දේ. ඉතින් සමහර අය තවදුරටත් වැඩිපුර ඉගෙන ගනී. තවත් අය එහෙම නැතුව දිගටම ඩොක්ටර්ස්ලා විදිහට වැඩ කරන්න ගනී. තවත් සමහරු completely different pathway එක ගිහිල්ලා වෙනස්ම lifestyle එකකට යයි. ඉතින් අපේ batch එකේ 197 දෙනාට ඊට පස්සේ තියෙන්නේ කතා 197ක්. ඉතින් එහෙම හිතනකොට අපිට අපේ ෆියුචර් එක ඩිසයිඩ් කරන්න පුළුවන් all alone කියලා ටිකක් බයයි. හැබැයි ඒක හරිම එක්සයිටිං. අපි අද දොස්තර කෙනෙක් මේ ඉන්නේ දොස්තර. වද විශ්වවිද්‍යාලයේදී කොහොමද? නැහැ ඒක හොඳ නෑ. ඒක ෆයිනල් ඉයර් එකේ අන්තිම විභාගය තමයි මගේ ජීවිතේ මම ගත කරපු අපසාම ඒ වුණාට ෆෝර්ත් ඉයර් එක හොඳ නැද්ද? ඒක හොඳයි. අනිත් සංග්‍රහ අපිට හොඳ සර්වයිවල් ගෲප් එකක් තිබ්බත්. ඔව්නේ. මේ ඉන්නේ අපේ චතුරයක් එයා තමයි අපේ ඔක්කොම මේ ප්‍රශ්න කතා කිරීමේ සංසදය ඕගනයිස් කරන්නේ. අපි තමයි ඒවට ඉන්නේ නැතුව ඉන්නේ නේද සුදු? ආඩ්‍රාද මං කරපු දේ වලින් මං අහන්නේ. ආඩ්‍රා නෑ. මේ ඉන්නේ මෙලන්. හයි. ඕ ඉතින් දැන් ගස්සල සුද්දන්ට සතු වෙන්න ඉන්නවා. ඔයාලා සතු ගන්න ඕන මන්ට කියන. අපි යාළුවන්ට දෙන්න ගිෆ්ට්ස් වගේ ගත්තා. අපි පැක් කරගෙන නෝට්ස් තියාගෙන අපිට ඊයේම යාළුවන්ගේ ගිෆ්ට් පැක් කරන එක. ඊට ගේන්න බැරිද යාළුවන්ගේ දෙන්න වෙන්නේ. අනිත් එක දැන් තමයි අපි ගොඩක් අය ප්‍රොපර් සොසයිටි එකට එක්ස්පෝස් වෙන්න යන්නෙත්. මොකද දැන් අපට වැඩ කරන්න වෙනවා හැම වයසකම හැම බෑග්ග්‍රවුන්ඩ් එකකම මිනිස්සු එක්ක. ඉතින් අනිවාර්යයෙන්ම ඒක ගොඩක් චැලෙන්ජින් වෙයි.
හැබැයි ඒකෙනුත් අපි ගොඩාක් ජාති අපේ ජීවිතයට ඉගෙන ගනි. ඉතින් මේ දවස අපේ ගොඩාක් ලස්සන චැප්ටර් එක අවසානයක්. ඒක දියදලා ඒ වගේම ලොකුම ලොකු ජර්නි එකක ආරම්භයක්. ඉතින් අපි දන්නේ නෑ අපේ ඊළඟ ජර්නි එක මොන වගේ වෙයිද කියලා. ඒත් හැම දෙයකටම හරිම ග්‍රේට්ෆුල්. ඉතින් කොහොම හරි මට ඕනේ තව ඉස්සරහටත් මේ වගේම ගොඩාක් ජාති මට ජීවිතේ වටිනම අයත් එක්ක මේ වගේම සමරන්න.